Hi, welcome to Food Seeker YouTube channel. Let's pop into Latte Salon today. මම කැෆේ එක ඇතුලේ ඉන්නේ. කැෆේ එක ලොකේට් වෙලා තියෙන්නේ ක්ලම් 7 විජිරාම්මාවතේ. ඒක හොගන් හරිම ලේසි තැනක තමයි කැෆේ එක තියෙන්නේ. ඕපනින් hours ගැන කතා කරොත් 7 to 8 හැමදාම කැෆේ එක ඕපන් වෙලා තියෙනවා. සමහර දවස්වලට weekends වල 7 to 9:30 වෙනකන් කැෆේ එක ඕපන් වෙලා තියෙනවා. Latte Salon වල ස්පෙෂල්ම දේ තමයි ඒගොල්ලන් ඉන්ස්පයර් වෙලා තියෙන tropical theme එකට. ඇතුළට ආවම ඔයගලන්ට ඒක මාරම vibe එකක් තියෙන්නේ. හරිම peaceful, හරිම calm vibe එකක් තියෙන්නේ. interior උනත් ඉන්ස්පයර් වෙලා තියෙන tropical theme එකට. එතකොට walls එහෙම design කරලා තියෙන terracotta වලින් හරිම peaceful ambience එකක් තියෙන්නේ. perfect for dates or working. අපි බලමු එයාගේ menus වල මොනවද include වෙලා තියෙන්නේ කියලා. beverage menu එකේ තියෙනවා coffee, ඒගොල්ලන්ගේ signature drinks, matchas එහෙම. එතකොට ඒගොල්ලන්ගේ food menu එකේ items ගොඩක් තියෙනවා. මම එකක් දෙකක් කියන්න ඒගොල්ලන්ගේ signature items. English breakfast එක, එතකොට fried kiribat with chicken curry, එතකොට tiramisu French toast එක හරිම famous. ඔයාලා ඉන්න ඕන වෙලාවක මේ items ඔයගලන්ට order කරලා try කරන්න පුළුවන්. මෙයාලගේ outdoor dining area එකකුත් තියෙනවා. ඔයාලට කැමති නම් එළියේ ඉඳගෙන කන්නත් පුළුවන්. තව ඔයගලන්ට කැමති පොතක් කියවන ගමන්, යාළුවොත් එක්ක chat කරන ගමන් කැම ගන්නත් පුළුවන්. තව journaling වැඩ කරන්නත් මෙතන හරිම suitable. අපි මේකේ ambience එක ගැන කතා කරොත් මෙතන හරිම calm, හරිම peaceful. අපි ඕඩර් කරපු කැම ටික ඔක්කොම දැන් ඇවිත් තියෙන්නේ. බලමු මොනවද අපි ඕඩර් කරලා තියෙන්නේ කියලා. මෙතන තියෙනවා chicken burrito එකක්. මේක ඒගොල්ලන්ගේ signature dish එක fried kiribat with chicken curry. මේකත් ඒගොල්ලන්ගේ one of the famous signature dish tiramisu French toast එක. එතකොට අපි beverages වලින් ගත්තා tiramisu mocha and mango latte. එතකොට dessert වලට අපි ගත්තේ cheese cake. හරි, අපි දැන් කැම ටික try කරලා බලමු. අපි දැන් try කරන්න යන්නේ අපේ first dish එක. අපි අරන් තියෙන්නේ fried kiribat with chicken curry. අපි බලමු කාලා කොහොමද රස කියලා. හරි, ඊළඟට අපි try කරන්න යන්නේ අපේ second dish එක. මේක chicken burrito එකක්. බලමු කාලා කොහොමද ඒකේ රස කියලා. අපි ඊළඟට try කරන්න යන්නේ අපේ third dish එක tiramisu French toast. බලමු කාලා කොහොමද ඒකේ රස කියලා. දැන් අපි beverages වලින් මුලින්ම try කරන්න යන්නේ mango matcha එක. අපි බලමු කොහොමද ඒකේ taste එක කියලා.
හරි. ඩ්‍රින්ක්ස් වලින් අපි ඊළඟට ඕඩර් කරේ තිරමිසු මෝකා එක. අපි බලමු ඒක බීලා කොහොමද ඒකේ ටේස්ට් එක කියලා. හරි. දැන් අපි try කරන්න යන්නේ අපේ final dish එක. මේක dessert එක Basque cheesecake. අපි බලමු කොහොමද මේකේ රස කියලා. මම ඕඩර් කරපු කෑම සේරම try out කරා. දැන් මම කියන්නම් මුලින් ඉඳන් ඔයගලන්ට මම මොනවද ඕඩර් කරේ කියලා. මම ඉස්සෙල්ලාම ගත්තා fried කිරිබත් එකක් with chicken curry. ඊළඟ dish එක මම ගත්තේ chicken burrito. ඊළඟ dish එකට මම ගත්තේ tiramisu french toast එකක්. එතකොට dessert වලට මම ගත්තා Basque cheesecake එකක්. beverages ගත්තොත් මම ගත්තා tiramisu mocha එකකුයි mango matcha drink එකයි. මම ඕඩර් කරපු dishes වලින් මගේ favorite dish එක වෙන්නේ chicken burrito. I කිව්වොත් ඒකේ ස්පයිසිනස් එක ගොඩක් අඩුයි. මොකද මම ස්පයිසි කෑම කන්නේ නැහැ. මම ආස නැහැ. සහ ඒකේ tortilla bread එක ඒක මාර fresh. අපි කොච්චර ඒකේ එළිය තිබ්බා කියලා ඒක කන්න බැරි ගතියක් ආවේ නැහැ. ඒ bread එක මාර fresh. අපි කොයි වෙලෙත් ඒක try කරත් මම sweet dishes දෙකක් try out කරා. ඒකෙම මම කියන best dish එක ඒගොල්ලන්ගේ Basque cheesecake එක. I කිව්වොත් මම වෙන තැන්වල කාපු cheesecake එකට වඩා මේකේ cheesecake එක හරිම වෙනස්. ඒගොල්ලන්ගේ cheesecake එක මාර soft සහ ඒගොල්ලන් biscoff එකක් layer එකක් use කරලා තිබ්බේ නෑ. ඒක තමයි ඊළඟ difference එක ඒගොල්ලන්ගේ Basque cheesecake එකේ. ඉතින් මම හිතනවා ඒක මම try කරපු best cheesecake එක. overall ගත්තම අපි අද try කරපු හැම dish එකක්ම super. අද වීඩියෝ එකේ අපි එන්ඩින් එකට ඇවිත් තියෙන්නේ. ඇත්තටම ලාති සිලෝන් කියන්නේ කොළඹ ආවට තියෙන මම එක්ස්ප්ලෝර් කරපු one of the best cafes. ඉතින් ඔයාලට පුළුවන් ඩේට් එකකට නැත්නම් සෝලෝ ඩේට් එකකට ෆැමිලි එකත් එක්ක නැත්නම් ඔෆිස් මේට්ස්ලාත් එක්ක ඇවිල්ලා කැෆේ එක එක්ස්ප්ලෝර් කරන්න. ඇත්තටම මේගොල්ලන්ගේ කෑම මාරම රසයි, ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි, ඒගොල්ලන්ගේ එන්වයරන්මන්ට් එක මාර peaceful and calm. ඉතින් මම ඔයාලට කියනවා ඇවිත් බලන්න කියලා. අද එපිසෝඩ් එක මේ විදිහට ඉවර වෙනවා. අපි ආයෙත් රසම රස එපිසෝඩ් එකකින් නැවත හම්බෙමු. Bye.